මීට සතියකට විතර උඩදී මම මෙම ඔය වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරා. එතකොට නම් මේකේ වතුර ගොඩක් තිබුණා. ඒත් අද ඇවිල්ලා බලද්දි ගොඩක් වතුර අඩු වෙලා. එදා නම් මේ ගල් මොනවත් පේන්න තිබ්බේ නෑ. සෑහෙන වතුර ගොඩක් තිබුණා. පහුගිය දවස්වල තිබුණ වර්ෂාවත් එක්ක මං හිතන්නේ වතුර වැඩියෙන් තියෙන්න ඇති. මේ දවස් දෙකේ වැස්ස නැති නිසා මේකේ වතුර අඩු වෙලා. කවම නමුත් ඉතින් හරි සුන්දර ස්ථානයක් මේ ස්ථානය. මම දෙවෙනි වතාවට මේ මෙතෙන්ට ඇවිල්ලා මේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් හරි ආසයි මෙතෙන්ට ඇවිල්ලා නාන්න. සැනසෙල්ලේ නාගෙන යන්න පුළුවන් මේකයි. වෙන තැන්වල වගේ ඉදින් නාන කට්ටිය ගොඩ සමහර ඇලවල් වල නානකොට ගොඩක් අය නානවා. මෙතන එහෙම නෑ. ගසාගෙන යන වතුර පාරක් තියෙන්නේ. ඉතින් හරිම නිස්කලංකයි ස්ථානේ. මේක පොඩ්ඩක් මේකට මේ හරිය තමයි අර සීතාකුටුව කියලා තව ස්ථානයක් තිබෙනවා. මේ කැලේ ඇතුලෙන් යන්න ඕනේ. කිලෝමීටර් 5ක් විතර ඇතුලෙන් තමයි සීතාකුටුව කියන්නේ. සීතාකුටුව කියන්නේ සීතා දේවී ඉස්සර මේ ස්ථානේ තමයි රාවණා රජු විසින් ගෙනල්ලා තියාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් මේ හන්ද තමයි සීතාකුටුව කියන්නේ. ඒ ස්ථානේ මම වීඩියෝ වගේක් බැලුවා. ඒකේ තියෙනවා යාලා හිටපු අර ඉස්සර හිටපු ගල් එනමල්. එතකොට ගල් කොටු ලස්සනට වීඩියෝ වල ගොඩක් ලස්සනට තියෙනවා. ඒක බලන්න දැන් හෙට යන්න ඉන්නේ. ඒක වීඩියෝ එකක් මම හෙට ගේනවා. ඉතින් යාළුවනේ ලස්සනයි ඔයාලත් දවසක එනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්න.